ආයුබෝවන් සුබ දවසක් පොඩ්ඩ හැමෝටම බලන්න අද ප්‍රශ්න මොකක්ද කියලා. අද නම් චුට්ටක් අමාරු ප්‍රශ්නයක් වගේ තියෙන්නේ. නමුත් ඔයාලට පුළුවන් උත්සාහ කරලා බලන්න. වීඩියෝ එක මුලින් චුට්ටක් නතර කරලා ප්‍රශ්න ටික බලාගෙන හරි උත්තර ටික ලියලා ඊට පස්සේ ආපහු වීඩියෝ එක කන්ටිනියු කරලා බලන්න ඔයාලා ලියපු උත්තර ටික හරිද කියලා. හරි. එහෙනම් මම දැන් මේ උත්තර ටික කියන්නම්. ඔයාලා ලියපු උත්තර හරිද කියලා බලන්න. හරි. පහත වාක්‍යවල දෙමළ තේරුම ලියන්න. දෙමළ තේරුම ලියන්න තමයි තියෙන්නේ. වාක්‍ය ටික සිංහලෙන් ලියලා තියෙනවා. පළවෙනි වාක්‍ය මොකද්ද? මගේ පාසලේ නම රාජකීය විදුහලයි. මගේ පාසලේ නම රාජකීය විදුහලයි. එතකොට ඔයාලා දන්නවා මගේ කියන්න. මගේ කියන්නේ දෙමළෙන් කොහොමද? මගේ කියන්නේ එනදු. හරිද? එනදු. මට මේකෙන් ලියන්න නම් අමාරුයි ළමයි. ඒක නිසා මම කියන එක හොඳට අහගන්න ඉන්න හොඳේ. උත්තරේ මොකද්ද කියලා. එනදු. මගේ කියන්නේ එනදු. පාසලේ. පාසලේ. පාඩසාලෙයින්. පාඩසාලෙයින්. හරි පාඩසාලෙයි කියන්නේ පාසල. පාසලේ නම් පාඩසාලෙයින්. මගේ පාසලේ එනදු පාඩසාලෙයින් පෙයර් නම කියන්නේ පෙයර් රාජකීය විද්‍යාලയം විදුහලයි විද්‍යාලയം එනදු පාඩසාලෙයින් පාඩසාලයි කියන එකට එකතු වෙන්නේ මොකද්ද? යින්. හොඳේ. යින්. එනදු පාඩසාලෙයින් පෙයර් රාජකීය විද්‍යාලയം. මගේ පාසලේ නම රාජකීය විදුහලයි. දෙවැනි එක වට්ටම් වරයුංගල්. වට්ටම් වරයුංගල්. පොඩ්ඩක් ඉන්න. මෙතන ප්‍රශ්නේ දීලා තියෙන්නේ පහත වාක්‍යවල දෙමළ තේරුම ලියන්න කියලා. නමුත් මෙතන දෙමළ හේකුත් දීලා තියෙනවා නේද? එයාලටත් පොඩ්ඩක් වැරදිලා වගේ. හරි කමන්නේ. අපි මේ ටිකට උත්තර ලියාගමුකෝ. වට්ටම් වරයුංගල්. වට්ටම් කියන්නේ ළමයි දෙමළෙන් රවුමට. හරිද? වට්ටම් කියන්නේ රවුම. වරයුංගල්. මෙතන වර නෙමෙයි හරිනම් වෙන්න ඕනි මේ වරයි. හරි? වරයි කියන්නේ අඳිනවා. වරයි. කොම්බු දෙකයි ලියවෙන්නේ නැහැ. කොම්බු දෙකයි රයන්න හොඳේ. වරයුංගල්. වට්ටම් වරයුංගල් කියන්නේ රවුම අඳින්න. රවුම අඳින්න වට්ටම් වරයුංගල්. ඊළඟ එක හැමෝම වාඩි වෙන්න. හැමෝම වාඩි වෙන්න. කොහොමද අපි දෙමළෙන් කියන්නේ? හැමෝම එල්ලෝරුම්. එල්ලෝරුම් හැමෝම වාඩි වෙන්න උත්කාරුංගල්. එල්ලෝරුම් උත්කාරුංගල්. හැමෝම වාඩි වෙන්න. මම එළියට යන්නද? මම එළියට යන්නද? මම කියන එකට කියන දෙමළ වචනේ මොකද්ද? නාන්. මම කියන්නේ නාන්. එළියට වෙලියේ. නාන් වෙලියේ. පෝහලාමා යන්නද? පෝහලාමා. නාන් වෙලියේ පෝහලාමා. මම එළියට යන්නද? හරි. බලන්න ඔයාලගේ ප්‍රශ්න හතරෙන් කීයක් හරිද කියලා. හතරෙන් හතරම හරිනම් ඔයාලා හොඳටම හොඳයි. හතරෙන් තුනක් හරිනම් ටිකක් හොඳයි. හතරෙන් දෙකක් හරිනම් ඔයා තව උනන්දු වෙන්න ඕනි. එකක් හරිනම් ගොඩක් උනන්දු වෙන්න ඕනි. එකක්වත් හරි නැත්තම් ඔයා මොකද කරන්න ඕනි? හොඳටම උනන්දු වෙන්න ඕනි. හරිද? එහෙනම් තව ප්‍රශ්නකින් හම්බෙනකන් මේ ප්‍රශ්න හතරට උත්තර පාඩම් කරගන්න. මතක තියාගන්න. ඒ වගේම කලින් වීඩියෝස් දෙකෙනුත් මම ප්‍රශ්න කතා කරලා තියෙනවානේ. හරි ඒවත් බලන්න. ඔයාලගේ පේපර් එකට දැන් සිලබස් එකට දෙමළ ඔයාලට ගොඩක් ඉගෙනුවට පේපර් එකට එන්නේ බොහොම ටිකයිනේ නේද? ඉතින් ඔයාලට ගොඩක් උගන්නලා අහන්නේ හරිම පොඩ්ඩයි දෙමළ වලින්. ඉතින් ඒ අහන එකේ එකක් හෝ දෙකක් වගේනේ අහන්නේ. ඉතින් එතන එන මාක්ස් ටික නැති කරගන්න එපා. අපරාධනේ නේද? ෆුල් මාක්ස් ගන්න මේ පුළුවන් අහන්නේ පොඩි දෙකක්නේ. ඉතින් මේ වීඩියෝස් බලලා ඔයාලට පුළුවන් ඒ
ලකුණු ටික හිමි කරගන්න පේපර් එකට. ඒ වගේම මම හිතනවා කියලා දෙන ඒවත් ඔයාලට තේරෙනවා ඇති කියලා හොඳට. ඔයාලට මොනවා හරි තව දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට්ස් වල දාන්න පුළුවන්. ඔයාලට දාන්න තේරෙන්නේ නැත්නම් අම්මට තාත්තට හරි පුළුවන් දාලා අහන්න. මේ ඉතින් එතකොට මට පුළුවන් ඔයාලට උත්තර දෙන්න. හරි එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්. බයි බයි.